ඔයත් warm up stretching කරන්නේ නැතුවද වාගේ workout එක ස්ටාර්ට් කරන්නේ? යස්සයි. එහෙනම් ඔයාටත් back pain, neck pain, shoulder pains ඇවිල්ලා ඇති. මේක හැමෝම මිස් කරාට warm up කරන එකේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි injury අඩු කරගන්න එක. දෙවෙනි එක තමයි overall performance එක වැඩි කරගන්න. stretching වල ප්‍රධාන කොටස් දෙකයි. පළවෙනි එක dynamic stretching, දෙවෙනි එක static stretching. dynamic stretching කියලා කියන්නේ මාංශ පේශී කණ්ඩායමක් හොදින් ඇද ගැනීමට ලක් කර ගැනීම. static stretching කියලා කියන්නේ නිශ්චිත මාංශ පේශී කොටසක් ඇද ගැනීමට ලක් කර ගැනීම. guys ඔයාලා ඔයාගේ workout එකට යන්න කලින් විනාඩි 5-10ක් අතර කාලයක් ඔයාගේ warm up එකට වෙන් කරගන්න. ඔයා ශරීරය warm up කරන එක. ඔයාගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි කරනවා. එතකොට ඔයාගේ මාංශ පේශී වල උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට ඔයාගේ මාංශ පේශී හැකිලීමකට ලක් වෙනවා. මේ හැකිලීමත් එක්කම ඔයාගේ මාංශ පේශී වලට හොඳ ස්ට්‍රෙන්ත් එකක් වගේම පවර් එකක් ලැබෙනවා. ඔයා warm up කරනවා කියලා විනාඩි 20-30 සමහරු පැය ගණන් ට්‍රෙඩ්මිල් එකේ ඇවිදිනවා. එහෙම කරොත් ඔයාගේ workout එක කරන්න ඔයාට එනර්ජි නැති වෙලා යනවා. ඒක නිසා ඔයා විනාඩි 5-10 අතර treadmill walking hari cycling hari activity එකක් කරනවා. ඔයාට treadmill cycling වලට අමතරව ඔයාට foam roll එකකිනුත් ඔයාගේ muscle එක warm up කරන්න පුළුවන්. ඊට පස්සේ අපි stretching ගැන කතා කළොත් හරි මාත් මේක පුලින් කරේ නෑ. මම gymnastic වල join වුණාට පස්සේ coach Hansa මට මේ වගේ benefits කියලා දුන්නා. ඊට පස්සේ මම gym එකේදී squat back වගේ workout කරද්දි මට full range of motion යන්න පුළුවන්. හරි. ඔයාලා දන්නවනේ elastic ගැන. ඒව ඇද්දොත් නැවතත් තිබුණු තැනටම පත් වෙනවා. ඒත් මසල්ස් ඒව නැහැ. මසල්ස් ඇවිල්ලා විස්කෝඑලාස්ටික්. ඒ කියන්නේ අපි දෙන ආර්ථීට සමානව මාංශ පේශී වෙනස් වෙනවා. කලින් කිව්වා වගේ ස්ට්‍රෙචින් වල කොටස් දෙකයි. පළවෙනි එක ඩයිනමික් ස්ට්‍රෙචින්. මේ වගේ මාංශ පේශී කණ්ඩායමක් ඇද ගැනීමට ලක් වෙනවා. මේකෙදි ඔයාලට කරන්න පුළුවන් එක්සර්සයිසස් තමයි arm circles, hip circles, arm swings, එතකොට high knees, butt kicks, lunges වගේ ස්ට්‍රෙචින් එක්සර්සයිසස් කරන්න පුළුවන්. ඔයා මේ හැම ස්ට්‍රෙචින් එකක්ම එක පැත්තකට නිකන් සෙට්ස් 10ක් වගේ සෙට් වෙන විදිහට කරන්න. ඊළඟට ස්ටැටික් ස්ට්‍රෙචින් වල මාංශ පේශී කොටසක් ඇද ගැනීමට ලක් වෙනවා. ඔයාට මේකෙදි කරන්න පුළුවන් එක්සර්සයිසස් තමයි cobra stretch, toe touch, baby pose, butterfly stretch, knee to chest, shoulder stretch. ඔයා මේ වැඩේට විනාඩි 5-10ක් අතර කාලයක් වෙන් කරා. ඒ වගේම ඔයාගේ workout එකකින් පස්සේ warm down and stretching කරලා ගෙදර යන්න පුරුදු වෙන්න. මේකෙන් ඔයාට ගොඩක් injuries අඩු කරගන්න පුළුවන්. ඔයා මේ මොන දෙයක් කරත් ඔයා මේක පවත්වාගෙන යෑමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ consistency කියන එක තියෙනවා. තව එක්කෙනෙක්ගේ 100 වෙනි දිනේ ඔයාගේ පළවෙනි දිනේට සම කරන්න යන්න එක. එහෙනම් guys ඔයාලට මේ වීඩියෝ එකෙන් දෙයක් ලැබුණා නම් like කරලා comment කරලා subscribe පාරක් දාගෙන යන්න. එහෙනම් guys ජය වේවා.